ඇත්තටම සිරිල් වගේ බොහොම අවංක සේවකයෙක් අපේ ආයතනයෙන් නික්මිලා යනවා කියන එක අපේ ආයතනයට ලොකු පාඩුවක්. මේ වගේ මිනිස්සු හරි අඩුයි සර්. මේ වගේ මිනිස්සු හරිම අඩුයි. ඉතින් සිරිල් තවදුරටත් මේ ආයතනයේ තියාගන්න මට පුංචිම හරි අවස්ථාවක් තියෙනවා නම් මං තියාගන්නවා 7යි. එහෙනම් තියාගන්නකෝ මාව. එහෙනම් තියාගන්නකෝ කියපු සැලරි එකයි ප්‍රොමෝෂන් එකයි දීලා මට මාව තියාගන්නකෝ. නෑ දැන් සිරිල් ඉතාලියන්න නේ ඉන්නේ. නෑ මේ ඉතාලි රෙද්ද වලට නෑ. තමුන්ට ඔච්චර මාව වටිනවා නම් මාව තියාගන්න ඉතින්. නෑ එහෙම නෙවෙයි. එහෙම නෙවෙයි නම් මොකද්ද? එහෙම නෙවෙයි නම් මොකද්ද? මං දැන් ඊයේ උදේ ආව නේද තමුන්ව හම්බෙන්න? ආව නේද? ඔව් ඔව්. ඇවිල්ලා මම මොකද්ද ඇහුවේ? මේ ආයතනේ තවදුරටත් තියාගන්න පුළුවන්ද කියලා. ඒතකොට තමුන් මොකද්ද කිව්වේ? මං කිව්වා ඉතින් තවදුරටත් මේ ආයතනේ තියාගන්න බෑ කියලා. එහෙනම් දැන් මේ මොන ලබ්බද්ද මේ කියවන්නේ? ඈ? ලබ්බක්? දැන් මේ චෙයාමන් ඉස්සරහා මොන ලබ්බද්ද දැන් මේ තමුන් කියවන්නේ? නෑ මල්ලි එහෙම නෙමෙයි. ඉතින් මේක මියා ෆියාවෙල් එකක් නිසා. ෆෙයාවෙල් රෙද්දවල නෙමෙයි යකෝ. දැන් මතකද මං ගිය සතියේ මගේ පඩි වැඩි කරන්න ඉල්ලුවා. ඔව්. වැඩි කරාද පඩි? නෑ. එහෙනම් මොන රෙද්දක්ද යකෝ මෙතන කියවන්නේ? නෑ ඉතින් මේක මේ ෆෙයාවෙල් එකක් නිසා මේ තමුන්ට මතකද මං ගිය මාසේ අපේ සීජ නැති වෙලා ඇවිල්ලා නිවාඩුවක් ඉල්ලුවා. ඔව්. දුන්නද මට නිවාඩුව? නෑ. එහෙනම් මොන මගුලක්ද යකෝ මෙතන කියවන්නේ? නෑ ඉතින් මේක ෆෙයාවෙල් එකක් නිසා මේ ෆෙයාවෙල් නෙමෙයි සර්. දැන් මේ යකා කියන විදිහට මම මේ කම්පැනිට මාර වැඩක් කරා නා. නිවාඩු ගන්නෙත් නැතුව, සැලරි වැඩි කරගන්නෙත් නැතුව, ප්‍රොමෝෂන් ගන්නෙත් නැතුව. යකෝ මම මූඩ වැඩක් කළා. යකෝ මම මේ බොස් වෙන්න. මෙන්න මේ යකා අයින් කරලා දාලා මට දෙන්න බොස් පට්ටම. මමනේ මෙතන වැඩ. හරි සිරිල් කලබල වෙන්න එපා. දැන් ඔයාලා දෙන්නම ඇත්තටම ගොඩක් හොඳයි. දැන් මේ ඔයාලගේ බොස් උනත් බලන්න. මෙයා මේ ආයතනයේ ගොඩාක් උනන්දුවෙන් වැඩ කරන හොඳ සේවකයෙක්. මෙයා මේ ආයතනයේ ඉන්න ඕන කෙනෙක්. ඈ? යකෝ මුගේ කටට හෙන ගහන්න එපා යා. දැන් මම උදේ බල්ලෙක්ට වගේ බෑනේ. තමසේ වගේ හරකෙක් මේ ආයතනට ගැලපෙන්නේ නැහැ කියලා. මම මාසයක් යන කලින් අයින් කරනවා කියලා කිව්වේ. යකෝ දැන් මොකද කියන්නේ? මේ වල්ලක සිරිල් උන්ට හෙන ගහන්න එපා. හරි පුතා මේ ඉතින් ෆෙයාවෙල් එකක් නේ.